අද අපි යන්නේ මාතලේ සෙම්බුවත්තේ. ඉතාමත් ලස්සනම ගමනක් තමයි මේක. කඳු හෙල් මැදින් තමයි යන්න තියෙන්නේ. ලස්සන තේවතු මැද්දෙන්. ඔගොල්ලෝ මාතලේ ආවොත් අනිවාර්යයෙන්ම මෙහෙ එන්න. මම මේ පාරේ දාන්න. මේ තියෙන්නේ ජල විදුලි බලාගාරයකට ජලය අරන් ගිය බටයක් තමයි මේ තියෙන්නේ. තාමත් වැඩ කරනවද දන්නේ නැහැ. පල්ලෙහා ජල ටර්බයින් එකට මේ වතුර අරන් ගිහලා තියෙන උතනින් තමයි. මේ තමයි සෙම්බුවත්තට යන පාරේ තත්ත්වය. මේ පාර නම් ගොඩක් අබලන් තත්ත්වෙ තියෙන්නේ. ඒ වගේම පාර හරි පටුයි. මේ පේනවනේ පාර කැඩිලා තියෙන්නේ. ගොඩක්ම පාත වාහන වලට නම් යන්න අමාරුයි. ටිකක් උස වාහනයක් නම් ෂේප් එකේ යන්න පුළුවන්. බම්ෆි තමයි ගමනම යන්න තියෙන්නේ. මේ වගේ ගල් තියෙනවා. සෑහෙන පරිස්සමින් යන්න ඕනේ. ඉස්සරහට වාහනයක් ආවොත් කපා ගන්න අයින් කර ගන්නවත් සමහර තැන්වල ඉඩ නැහැ. ඉතින් රිවර්ස් කරලා ඉඳ ගන්න ඕනේ. පල්ලෙහා 3 wheel තියෙන ඕන නම් 3 wheel එකකින් එන්නත් පුළුවන්. මේ තියෙන්නේ පැරණි තේ කර්මාන්ත ශාලාවක්. මේක වැඩ කරන්නේ නැහැ. මේ ලස්සනයි ෆොටෝස් කරන්න පුළුවන් මෙතන ඉඳන්. මෙතනම තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මෙතනින් ටිකට් අරන් තමයි අපි බලන්න යන්න ඕනේ. මේක ලෝකල් අයට වෙනම ගානක්, ෆොරිනර්ස් වලට වෙනම ගානක් තමයි තියෙන්නේ. ඩ්‍රෝන් ෂොට් එහෙම ගන්නවා නම් වෙනම ගෙවන්න ඕනේ. මේ දියැලක් තියෙන මේක මම හිතන්නේ මේගොල්ලෝ කෘතිමව හදපු එකක්. ලස්සනයි ඒකත්. උඩ ජලාශයෙන් තමයි ඉන්නේ. මේ අපි දැන් සෙම්බුවත්තේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මාරම ලස්සනයි. ලස්සන view එකක් තියෙනවා. මෙහෙම හට් ගහලා තියෙනවා තැන් තැන් වල. මෙතන තමයි අපි වාහනේ දැන්නේ. ඒකින්ද අපි මෙතනින් තමයි පිට මේ පටන් ගත්තේ. මෙතනින් එහාට වාහනේ යන්න බෑ. පයින් තමයි යන්න ඕනේ. මේ කියන්නේ ජලාශය වටේම යන්න පුළුවන්. වටේම විවිධ විදිහට විවිධ තැන් හදලා තියෙනවා. මේ අපි දැන් පාස් කරන්නේ පයිනස් කැලේ හරිය. මේ හරිය තියෙන පයිනස් කැලේ. හරිම සිසිරසක් තියෙනවා. තව පොඩ්ඩ එහාට වෙන්න තියෙනවා තේවවල. ඊට පස්සේ විවිධ ගස් තියෙනවා. හරිම ලස්සනයි. කොහෙද? කොතනද? ඔන්න උතන ඉඳි වන්න උතර පා. කොහොම? අය. තලකුණු කොටට පාට ගන්න. බලලා. නෑනේ. ඉන්නවද? කොහොනේ? දුවල යන්නේ නා? අනේ මගේ කකුල ගාවුනනවා. මම දැක්ක දෙවනි වතාවක් නගා. පළවෙනි වතාවේ ලස්සනයි. ලස්සන view එකක් එන විදිහට තමයි හැමතැනම තියෙන්නේ. සමහර පැතිවල තේ වගල වවලා පොඩි අයට සෙල්ලම් කරන්න තැන් තියෙනවා. මේ මැද්දට ඇවිල්ලා බැලුවම පේන විදිය මේ ලස්සනටම හදලා තියෙනවා මේගොල්ලෝ. රෙස්ටුරන්ට් එකක් තියෙනවා. වැව අයින්ටම කරලා වැව අයිනෙම ලස්සන view එකක් තියෙනවා. හුඟක් කෑම ಜಾති තියෙනවා. එතනින් ගන්න පුළුවන්. අපිත් කෑවා. උණුම රොටි කත හැකි. මේ පොඩි සීතලකුත් තියෙනවා. පොඩි නුවරඑළිය ගතියකුත් තියෙනවා. ටිකක් හවස් වෙද්දී මේ ලස්සන තැන් තියෙනවා. අපිට නිදාසේ වාඩි වෙලා ඉන්න පුළුවන් එක්කෙනෙක්ට. ඔන්න ටිකක් වෙලා යනකොට පටන් ගත්තා. වැස්සක් පටන් ගත්තා. හරියට හිම වැටෙනවා වගේ. ලොකු වෙහිකට තමයි වැටෙන්නේ. එක පාර්තම කොහෙවත් නැති වැස්සක් වෙන හයියෙන් වහින්න ගත්තා. ස්විමින් pool එකක් තියෙනවා ඔන්න. ඒකේ නාන්න පුළුවන්.
අන්න ටිකක් වෙලා යනකොට වැඩිපුර වෙලා වැස්සෙත් නෑ. වැස්ස පෑවුවා. අමුතු සීතලක් දැනෙනවා මේ වෙලාවේ. තෙඹුවත්තේ විවිධ ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් මේ කේබල් එක යන එක ඕනනම් කරන්න පුළුවන්. එතන සෑහෙන පොලිමක් හිටියා. ඒකින්ද අපි ඒක try කරේ නෑ. තව බෝට් රයිඩ් තියෙනවා. විවිධ ඇක්ටිවිටීස් තියෙන ඒවා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ වගේ ලස්සන තැන් හදලා තියෙනවා කට්ටියට ෆොටෝස් ගන්න. ඒ වගේම මෙන්න මේ වගේ බෝට් රයිඩ් යන්න පුළුවන්. එක එක බෝට්ටු දිනවා. හංස බෝට්ටු, නෝමල් අර වගේ බෝට්ටු. මේ වගේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. ටිකක් උස තැනක් මෙතන. ලස්සන පයින්ස් කැලේ මැද්දේ පුදුම ලස්සනක් තියෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. සැවයි සෙනග අඩු දවසක එන්න. එතකොට තමයි හොඳ. නැත්තම් මෙතන වාහන පිරලා සෙනග පිරුණාට පස්සේ එච්චරම වැඩක් නැහැ.